සුන්දර දවසක් ඔයාලා හැමෝටම. අපි අපේ දවස සුන්දර කරගන්නෙත් අසුන්දර කරගන්නෙත් අපේ හිතින්ම තමයි. අපිට කවුරු හරි බැන්නහම, අපි අකමැති දෙයක් කවුරු හරි කරාම, අපි එයාට මොනවා හරි කියනකම් හරි එයාට මොනවා හරි පෙරලා කරනකම් හරි අපි අපේ හිතින් කොච්චරනම් එයාත් එක්ක තරහෙන් ඉන්නවද නේද? එහෙම තරහෙන් ඉන්න සිතුවිල්ලම අපිට කොච්චර පීඩාකාරීද? ඒ හැම දෙයක්ම අපේ මානසික ආතතියට ගොඩාක් බලපානවා. කවුරු හරි අපි අකමැති දෙයක් අපිට කරනවා නම් අපිට ඒ දේවල් ලැබෙන්නේ අපේම පව්පින් අනුව. අපි කරපු අකුසල කර්ම අනුව. ඉතින් තව කෙනෙක් අපි දැන් මෙහෙම හිතමුකෝ, එක්කෙනෙක් නරක් වෙච්ච අඹ ගෙඩියක් කනවා නම් අපි එයා දිහා බලලා සතුටු වෙනවද දුක් වෙනවද? අපි එයා දිහා බලලා කේන්ති ගන්නවද? අපි එයා දිහා බලලා කේන්ති ගත්තත් වැඩක් නැහැ. අපි එයා දිහා බලලා අපිට එයා ගැන ඇති වෙන්නේ දුකක්නේ. ඉතින් තව කෙනෙක් අපිට නරක විදිහට අපි අකමැති දෙයක් කරනවා නම් කියනවා නම් ඒ දේ අපි හිතට අරගෙන අපි කේන්ති ගන්න අවශ්‍ය නැහැ. ඇත්තටම අපි එයා ගැන අනුකම්පා කරන්නයි ඕනේ. මොකද එයා එයාට තවත් අකුසලයක් එකතු කරගත්ත එක විතරයි කරගත්තේ. අපේ අකුසලයක් අපි කෙවලා දැම්ම කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. අපි අපේ හිත හදාගත්ත වෙලාවක අපි එයාත් එක්ක ගැටෙන්නේ නැතුව ඒ දේ අපේ හිතින් අයින් කරගත්තොත් ඒ වෙලාවට අපේ හිතට ලොකු සැනසෙල්ලක් දැනෙනවා. ඒ සැනසෙල්ල අපි ඒ දේ විඳලම තමයි අත්විඳින්න ඕනේ. ඉතින් අපිට පුළුවන් නම් අපි අකමැති දෙයක් තව කවුරු හරි කරද්දි හරි කියද්දි හරි ඒක අපේ හිතට ගැටීමක් ඇති නොවන විදිහට අපේ හිත සකස් කරගෙන එයාට අනුකම්පා කරලා ඒ දේ අපේ හිතින් අයින් කරගන්න. ඒ වගේ හිතක් අපේ ගොඩක් වාසනාවන්තයි කරනවා. අපේ ජීවිතේ සාර්ථක කරනවා.